ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ආවේ ලංකාවේ වැඩ කර ඉන්නද ඔස්ට්‍රේලියන්ස්ලා වෙන්නේ නැද්ද එන්න ලංකාවේමද වෙන්නේ? සාමාන්‍යයෙන් මෙහි property prices වැඩිවීමටත් ඔය foreigners ලා කියන කාණ්ඩය ඇවිල්ලා residential properties ගන්න එක බලපෑවා. අපි කොච්චර ඔස්ට්‍රේලියන් ඔසී වෙන්න හැදුවත් ඔසී කියලා කෑ ගහුවත් අපි ඔසී වෙන්නේ නැහැ. අර මේ වෙලාවේ ඇමරිකාවෙන් හමාගෙන යන අර මාගා මොමන්ට් එකේ රැල්ලයි. ඒ රැල්ලේ ඒ හුළඟත් එක්ක හමන බලපෑම තමයි මේ ඔස්ට්‍රේලියාව හරහාත් මේ ටික ටික දැන් හමාගෙන යන්නේ. සුළු ජාතික ප්‍රශ්න වලදී ටිකක් අනවශ්‍ය විදිහේ සහ මං ආණ්ඩුවේ සංවේදී බවක් පේනවා. මුස්ලිම් විවාහ අධිකසන් නීතිය මේ පනතත් එක්ක නිකන් අපි දිගට කල්පනා කරමු. ලංකාවේ නීතිය සැමටම පොදුයි කොට මෙතන පොඩි වියතියි. අපි ගල්ලු ගියත් එරා එකත් අතර හිර වෙලා ඉන්න එක තැනක. 2 cents. අයිබෝන් අපේ සත දෙක වැඩසටහනකට පිළිගන්නවා තවත් සතියකට මේ සතියෙත් මාතෘකා නම් බහුලයි කතා කරන්න අපි හිතුව මුලින්ම මේ පොඩක් කාලීන සිදුවීම් කීපයක් අල්ලලා අපේ ප්‍රධාන මාතෘකාවට එන්න අපි හැමදාම කරනවා වගේ ඒකෙන් ප්‍රධාන එකක් තමයි මේ අපි වෙසක් සතිය පහු කළා ඒ නිසාම මේ අපි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. එතකොට ඔස්ට්‍රේලියාවෙත් මේ වෙසක් ලංකාවේ වෙසක් වලට සමගාමීව වෙසක් සැමරුම් ගණනාවක් තිබ්බා. මේ කොන්සල් කාර්යාලය හරහා තොරණක් හදලා තිනවා දැක්ක අවසනාවට මට යන්න බැරි වුණා බලන්න. නමුත් ඩිජිටල් තොරණක් හදලා තිබ්බා. ඒ වගේම පන්සල් ආශ්‍රිතව මහමෙවුනාවේ වෙසක් සැරසිලි තොරන් වගේ දේවල් වෙනවා. ඉතින් නමුත් ඒ සියල්ලට වඩා අපි අද පොඩ්ඩක් කතා කරන්න හිතුවේ මේ අපේ කමියුනිටි එක හරහා කාලයක් තිස්සේම කරගෙන එන මේ දන්සල් සංස්කෘතිය එක ලංකාවේ දන්සල් සංස්කෘතියට සමගාමීව අපි ඔස්ට්‍රේලියාවෙත් මේ පාර්මේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් දන්සල් 25ක් විතර තිබිලා තිනවා. මම දැක්කා ක්වීන්ස්ලන්ඩ් වලත් බ්‍රිස්බේන් වල ලොකු සොසයිටියක් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලොත් ඊටාම සක්‍රියයි. ඒගොල්ලොත් දන්සල් සාමාන්‍යයෙන් 6ක් 7ක් වගේ කරනවා. ඒ බ්‍රිස්බේන් ආශ්‍රිත සමහර 10ක් විතර වෙන්නේ නැති මම දැක්ක තොරතුරු 95ක් තිබ්බේ. ඉතින් ඊට අමතරව ওই නෝර්දන් ටෙරිටරි වල පර්ත් වල සවුත් ඔස්ට්‍රේලියාව වල ඇඩිලේඩ් වල සිඩ්නි වල වගේ පැතිවල කැන්බරාවල හැමතැනම ලොකු පොඩි මට්ටමින් මේ කමියුනිටි එක එකහු වෙලා තියෙන දන්සල් තියෙනවා. ඊළඟ අපි මේක මේ සම්බන්ධයෙන් විවේචන තියෙනවා, මේ සම්බන්ධයෙන් බෙදුණු මත තියෙනවා. ඉතින් නමුත් ඒ සියල්ල මැද්දේ අපි මේ සමාජයේ කමියුනිටි එක අපි සාමූහික එකතු වීම අපි අගය කරනවා නේද? අනිවාර්යෙන්ම. ඒකේ දැන් අසංග මෙහෙමයි දැන් මුලින්ම කිව්වොත් එහෙම දැන් අපි කිව්වාගේ දැන් මේ වෙසක් සතිය සැමරුවා ඉතාම උත්කර්ෂවත් නන්දමින් සැමරුවා සිංහල අපේ බෞද්ධ සමාජය. එතකොට දැන් මේ අපිට මේ ඔස්ලංකා මේ මාධ්‍ය ජාලය අමතක කරන්න බෑ. ඒගොල්ලොත් මොකද මේ තරංගයක් සංවිධානය කරලා තිබුණා වෙසක් සැරසිලි සම්බන්ධයෙන්. මේ ඒ වගේ නොයෙකුත් මට්ටමේ දේවල් තිබුණා. ඉතින් නමුත් ඒකේ වඩාත් කැපී පෙනිච්ච මේ සංසිද්ධිය තමයි දන්සල්. අර කිව්වා වගේ ඒකේ ප්‍රධාන වශයෙන්ම අර ඇහෙන්න ලැබිච්ච මුලින්ම එන චෝදනා ටිකනේ. මුලින්ම එන්නේ ඒක නෙගටිව් කැලි ටික. මුලින්ම ඕක ඇහිච්ච ගමන් අපිට කමියුනිටි එකකින් සහ සෝෂල් මීඩියා එකකින් සහ සාමාන්‍ය මිනිස්සු අතර ආපු මතය තමයි ඔච්චර මොකටද? සහ ඔය සල්ලි ටික එකතු කරා නම් සල්ලි ටික තුර ලංකාවට යවන්න තිබ්බා. කියලා මතයක් ආවා. ඊට පස්සේ තව මතයක් ආවා ඔක්කොම බහුතරයක් කරන්නේ ව්‍යාපාරිකයෝ. සහ ඉතින් ඕවා ඇවිල්ලා ටැක්ස් පර්පස් එකට කරන වැඩනේ කියලා. නොහොම මතයකුත් ආවා. ඊට කෙල්ල තව මතයක් ආවා ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ආවේ ලංකාවේ වැඩ කර ඉන්නද ඔස්ට්‍රේලියන්ස්ලා වෙන්නේ නැද්ද එන්න ලංකාවේමද වෙන්නේ? ඔය තුනටම දෙන්න තියෙන පොදු උත්තරය තමයි දැන් අපි කවුරු කොහොම කිව්වත් අර දැන් උදාහරණයක් කියනවා වගේ අපි කලිනුත් ඔය කතාව කතා කරලා තියෙනවා. අපි කොච්චර ඔස්ට්‍රේලියන් ඔසී වෙන්න හැදුවත් ඔසී කියලා කෑ ගහුවත් අපි ඔසී වෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙම වෙන්න රියැලිටි එකක් නෙවෙයි. ඉතින් එහෙම තියෙද්දි ඉතින් මේ අර අපි කොච්චර දැඟලුවත් අපිට අපේ හැමසුදු වෙන්නේ නැහැ. අපි කොකේසියන් මේ මල කැපුවා කියලා අපි ඔස්ට්‍රේලියන් වෙන්නෙත් නැහැ. මුස්ටෑෂ් එක වැවුවොත් අපි කේරළ ලුක් එකක් තමයි අවම වශයෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියන්නේ දැන් අපේ කමියුනිටි එකේ අපි සුළුතරයක්නේ. ඒ සුළුතරය ඇතුලේ මම ඇත්තටම විස්මයටපත් වුණා. මේ කමියුනිටි එක මේ වගේ දැන් මහා ප්‍රජාවෙන් බැලුවාම බොහොම සුළු ප්‍රතිශතයක් අපි ලාංකිකයෝ. චීන ජාතිකයෝ දිහා බැලුවත්
යුරෝපී ඉතාලි ග්‍රීක ඒ කමියුනිටිස් දිහා බැලුවොත් අපි සාපේක්ෂව හරි පොඩි. ඔව්. ඉතින් එහෙම පොඩි සංස්කෘතියක් සහ පොඩි උපසංස්කෘතියක් වෙලා තියෙන සිංහල බෞද්ධ සහ සිංහල සමාජය මෙතරම් ඇක්ටිව් වෙන්නේ කොහොමද? රයිට්? දැන් මං කියන්නේ විශේෂයෙන් මෙල්බන් සහ වික්ටෝරියා කියවා මේ ඕස්ට්‍රේලියාවේ සිංහල ජනතාව සහ ශ්‍රී ලාංකීය ජනතාව ජීවත් වෙන මේ නගර අතරින් සුවිශේෂයි. ඉතින් එහෙම බැලුවම අර කිව්වා වගේ 26ක් හෝ 25 26 අතර ප්‍රමාණික දන්සල් අපිට දකින්න ලැබුණා. ඉතින් ඒක ඉතාම දිගු පෝලිම් විශාල කෑම ප්‍රමාණයක් බෙදා හැරියලා මේ දාණය දුන්නා. ඒ වගේ ඉතින් ලොකු කතන්දර. නමුත් ඒකෙන් අපිට පෙන්වන්න තියෙන්නේ අසංක අර ලොකු දාණය දන්සල කියන්නේ දානයක්නේ. ඒ දාණය කොච්චර ලොකුවට දුන්නද නැද්ද කියන එක වුණත් අපි අර සුළුවක් වෙලා අපේ ස්පිරිට් එක අපි අතාරින්නේ නැහැ. අපි කොච්චර කරත් අපේ ස්පිරිට් එක රඳව ගන්නට කොච්චර කරත් අර ඒ පෝලිං වලට ඇවිල්ලා ඉන්නේ අපි අර නොස්ටැල්ජික් මෙමරිස් අරගෙන ආපු ශ්‍රී ලාංකීය කට්ටිය තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒකේ මං හිතන්නේ ආගම් ಜಾති තිබුණෙත් නැහැ. හැමෝම ශ්‍රී ලාංකිකයෝ ඇවිල්ලා මේ ඒකෙන් කැමරාස් විඳලා ගියා. මං කියන්නේ ඒකේ අර නෙගටිව් කැලි තුනක් අපි කිව්වා. නමුත් ඒවා ඉතින් කවදත් එන දේවල්. නමුත් ඒවා වැඩි වැඩියෙන් සිද්ධ වෙනවා නම් තව හොඳයි. අනිවාර්යයෙන්. එනිසා අපි ඒක රෙස්පෙක්ට් කරනවා. දන්සල් වෙසක් කූඩු මේ අපේ කල්චරල් දේවල් ටික දැන් සාමාන්‍යයෙන් අපි පන්සල් ආශ්‍රිතව විශාල සංස්කෘතික මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව කලාව ආශ්‍රිතව වැඩ කටයුතු සිද්ධ වෙනවා. මේ සංස්කෘතික කලාපයන් සක්‍රියව වැඩ කරනවා. ඉතින් ඒ හැමෝටම අපි අපේ ගෞරවය ආචාර්ය පුද කරනවා මේ වෙලාවේ දිගටම කරගෙන යන්න කියලා මේ ලාංකීය අපේ රෙස්පෙක්ට් එක දෙනවා. ඊට අමතරව පොඩි නිවුස් එකක් කියන්න තියෙනවා. අපේ හිතවත් වෛද්‍යවරයෙක් වෙන වෛද්‍ය තිස්ස විජේරත්න මහාචාර්ය තිස්ස විජේරත්න මහත්මයා ඔහුට තනතුරක් ලැබිලා තිනවා මේ රොයල් ඔස්ට්‍රේලියන් කොලෙජ් ඔෆ් ෆිසිෂියන්ස් කියන ආයතනයේ ඩිරෙක්ටර් කෙනෙක්. ඒ කියන්නේ ලාංකිකෙක් වශයෙන් මේ ඕස්ට්‍රේලියාවෙත් නවසීලන්තෙත් දෙකේම මේ ෆිසිෂියන්ස්ලාව නියෝජනය කරන ප්‍රධානම බොඩි එකේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ලැබීම අපි තිස්ස විජේරත්න මහාචාර්යවරයාට සුබ පතනවා අපේ මේ channel එකත් අපේ වැඩසටහනත් වෙනුවෙන්. ඒ විශිෂ්ට මේ ඔහු කාලයක් තිස්සේ බ්‍රේන් සර්ජන් කෙනෙක් සහ බ්‍රේන් හෙල්ත් සම්බන්ධයෙන් වැඩ කරගෙන ඉන්න කෙනෙක්. ඒ අතර මතක් කරන්න වෙනවා ඔහුගේ ඔය බ්‍රේන් හෙල්ත් වැඩසටහනක් සහ ඩිනර් ඩාන්ස් එකකුත් තියෙනවා මේ මාසේ ජූනි මාසේ 29 වෙනිදා. හොයලා බලන්න මේ සමහර මේ අපේ ඔස්ලංකා පිටුවෙත් ඒ ගැන සඳහන් වේ. ඉස්සරහට හොයලා බලන්න පුළුවන් නම් සහභාගී වෙන්න සපෝට් එකක් දෙන්න. නමුත් තිස්ස විජේරත්න මහත්මයාටත් කන්ග්‍රැචුලේෂන්ස් කියලා අපි කියනවා අපි මේ අපේ වැඩසටහන වෙනුවෙන්. ඊට පස්සේ අපි ඊළඟට යන්න ඉන්නේ මේ අපි හැමදාම ටිකක් රසකර කතා කරන පෝලින් හැන්සන් මහත්මිය ගාවට. එයා පොඩි හැමදාමත් කන්ට්‍රවර්ෂල් කතා කියනවා. පෝලින් හැන්සන් මහත්මිය කියලා තියෙනවා මේ මෑතකම මම මේ අද නිවස් වල දැක්ක එක තමයි ෆොරින් ඕනර්ෂිප්. ඒ කියන්නේ විදේශිකයන් විසින් දැන් මෙහි ඉන්නවානේ කොහොමද විදේශිකයෝ කියන කැටගරයිස් කරන්නේ? ඒ කියන්නේ සිටිසන්ස්ලා ඉන්නවා, පර්මනන්ට් රෙසිඩන්ස්ලා ඉන්නවා. ඊට අමතරව ඉන්නවානේ වෙන වීසා කාණ්ඩවල අය. මම එයා ඔය ෆොරිනර්ස් කියන එකෙන් මං හිතන්නේ අදහස් කරන්නේ ඒගොල්ලන්ව මොන වීසා එකක් යටතේ හරි ඇවිල්ලා මෙහි ගෙයක් අරන් ඉන්න කට්ටියගේ ඒ ගෙවල් දැරීමේ අයිතිය එයා අයින් කරනවා කියලා. ඒ කියන්නේ එයා ආණ්ඩුවක් આવද අවුරුදු දෙකක් දෙනවා වගේ විකුණන්න. විකුණ නැත එක ආණ්ඩුවට ගන්නවා වගේ කතාවක් තමයි කියන්නේ. තිලංග ඒ කියන්නේ දැන් අපි ඔය වික්ටෝරියන් මෙහි වික්ටෝරියන් ගවර්න්මන්ට්ස් වලට ෆෙඩරල් ගවර්න්මන්ට් එකකට කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපේ ෆාම් ලෑන්ඩ් විශේෂයෙන්ම ෆාම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටිස් වලට වඩා කමර්ෂල් ප්‍රොපර්ටිස් වලට තමයි මේ චෝදනාව වැඩි. මේවා මේ අපේ මර්මස්ථාන දැන් ඔය මම හිතන්නේ ඔය නෝර්දන් ටෙරිටරි එකේ මම හිතන්නේ ඩාවින් පැත්තේ මම හිතන්නේ හාබර් එකකුත් අපි චීනට විකුණලා තියෙන එකක් සම්බන්ධව මම ඒක ගැන හරියටම දන්නේ නැති හින්දා වැඩි කියන්න යන්නේ නැහැ. මට ඒක හොයාගෙන යන්න බැරුණා ඒ තොරතුර. නමුත් අපේ ෆාම් ලෑන්ඩ්ස් විශේෂයෙන්ම ඇග්‍රිකල්චර් ලෑන්ඩ්ස් මූලිකව කියන්නේ චීන සමාගම් කියලා චීන ඉන්දියානු දැන් ඔය මයිනින් ඉන්ඩස්ට්‍රි එකට ඉන්දියන් ඉන්වෙස්ට්මන්ට්ස් ගොඩක් තියෙනවා. ඒ යාම සම්බන්ධයෙන් විශාල චෝදනාවක් තියෙනවා කාලයක් තිස්සේ. දැන් ඔය පෝලින් හැන්සන් මේ ගේන්න හදන එක කෙලින්ම නිකන් රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටිස් වලට ගහන එකක් සාමාන්‍යයෙන් මෙහි ප්‍රොපර්ටි ප්‍රයිසස් වැඩි වීමටත් ඔය ෆොරිනර්ස්ලා කියන කාණ්ඩය ඇවිල්ලා රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටිස් ගන්න එක බලපෑවා. එතකොට දැන් මේ සියල්ල අපි කොහොමද දැන් ඒ අතරතුර ඔය බුර්කා නීතියක් සම්බන්ධයෙන් දින යා බුර්කාවක් ඇඳගෙන ඇවිල්ලා පොඩි රංගපෑමක් කරා කාලයකට කලින්. එතකොට දැන් මේ සියල්ල මේ අර ට්‍රම්ප්
ගේ විදිහේ පොඩි ජාතිකවාදී රැල්ලක් නෑ එකින් එක එනවා සහ ඒ අතරතුර තව එකක් කියන්න තිනවා මේ එයාගේ පොලිසිස් වල තියනවා ඔය කැප් කරන්නේ කැනෙ අවුරුද්ධකට ඔස්ට්‍රලියාවට එන්න දෙන එක ස්කිල් මයිග්‍රන්ස්ලා සහ මයිග්‍රේෂන් එක මට එක ස්කිල් කියනක විතරක් දාන්න බෑ මයිග්‍රේෂන් එක 135,000 කොට 135,000 නමුත් දැන් ලේබාන්ඩුව යටතේ ලක්ෂ 5 ගණක් ඉන්න නමුත් ඊටත් වඩා එනවා දැන් ඔය අපි කලින් පාර විපක්ෂ ਨਾයකතුමා කියපු කතාවට අදාළවත් කිව්වේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ කැමේවක තියෙන ලක්ෂ 5යි 70ක්ද කොහෙද නමුත් සාමාන්‍යයෙන් ලක්ෂ 8ක් 9ක් මිලියන එකට කිට්ටු වෙන අවුරුද්දකට එනවා මයිග්‍රන්ට්ස්ලා. නමුත් පෝලින් හැන්සන් කියන්නේ එයා 1,35,000කට එක කැප් කරනවා කියලා. කියන්නේ උපරිම සීමාවකට ගේනවා කියලා. ඒතර මේ සියල්ලෙම පෙන්වන්නේ අර ජාතිකවාදී රැල්ලේ උපරිමයට ගෙනියන එක අර ට්‍රම්ප්ගේ රැල්ලට සමාන එකක්. කොතනින්ද මේක කියව ගන්න තිළඟ දැන් මූලික වශයෙන්ම අසංක දැන් ඔය පොලින් හැන්සන්ගේ නම අපි කියන්නේ වැඩි වශයෙන්ම යාගේ ලොකු නැගීමක් තියෙනවා. දැන් ඔය මම අපිට පුළුවන් නම් අපිට මේ එකේ කට් එකක් දාන්න පුළුවන් වෙයි. කට්ටයක් කියන්නේ මේ ඒකේ ග්‍රාෆ් එකක් දාන්න පුළුවන් වෙයි. අර මේගොල්ලෝ මේ මෙහි සුප්‍රසිද්ධ ඔය සංගණනය කරන සමීක්ෂණය කරන බොඩි එකකින් කරලා තිබුණා One Nation මේ රෙඩ් බ්‍රයිට් ඇක්සන්ට් කියලා. ඒගොල්ලෝ පෙන්නලා තිබුණා 2028 මහවැසි මැතිවරණයෙන් ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් කරලා තිබුණා One Nation එක 153 නෙමෙයි ආසන 53ක් හෝ 57ක් අතර ප්‍රමාණයක් ගන්න ඉඩ තියෙනවා කියලා. ඒක පොලින්ගෙන් ඇහුවාම මේ ටීවී ඉන්ටර්විව් එකේදී පොලින් කිව්වේ එයා ඒක රියලිස්ටිකලි දකින්නේ නැහැ. නමුත් එයා ඒක 20ක් 25ක් අතර ගාණක් තමයි එයා හිතන් ඉන්නේ කියලා. නමුත් එතන නම්බරේ නෙමෙයි අසංක වැදගත් වෙන්නේ. මං කියන්නේ ඒ නැග්ම. ඒ විශාල මේ වේව් එකක් මේ වෙනකොට මේ One Nation කියන්නේ මොකද්ද? ජාතිකවාදී සහ නැෂනලිස්ට් මූවමන්ට් එක බේස් කරන් දුවන පක්ෂයක්. ඉතින් ඒගොල්ලෝ දැන් අර මේ වෙලාවේ ඇමරිකාවෙන් හමාගෙන අර මාගා මූවමන්ට් එකේ රැල්ලයි. ඒ රැල්ලේ ඒ හුළඟත් එක්ක හමන මේ ඒ බලපෑම තමයි මේ ඕස්ට්‍රේලියාව හරහාත් මේ ටික ටික දැන් හමාගෙන යන්නේ. හිතන්නකෝ මොකකින් හරි මොන බොඩියකින් හරි ප්‍රොජෙක්ට් කරන අන්රියලිස්ටිකලි හරි මේ ආසන 53ක් පාර්ලිමේන්තුවේ ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් විදිහට ඒ කියන්නේ ඒ මතය හැදෙනවා කියන්නේ ඒකේ මොකක් හරි වේට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි සංක්‍රමණික විදිහට බය වී යුතු තත්ත්වයක් තමයි එතන මට නම් පේන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්ත දැන් අර ඔයා කලින් කිව්වා වගේ දැන් අපේ ආයතනයෙන් වුණත් අපි දැන් මීට අවුරුදු 2කට කලින් දැන් ඔය ෆොරින් ඉන්වෙස්ටර්ස්ලාගේ ෆර්බ් ඇප්ලිකේෂන් හරියට කරා. ඒ කියන්නේ ඔයා කියන වගේ දැන් අර චීන ජාතිකයෝ ලාංකික ජාතිකයෝ ඉන්දියන් ජාතිකයෝ පිට රටේ ඉඳන් ඇවිල්ලා මෙහි මොන හරි වීසා එකක් ටෙම්පරරි වීසා එකක් හෝල්ඩ් කරන් ඉන්නවනම් එයාට පුළුවන් මෙහි කැමති ප්‍රොපර්ටි එකක් ගන්න. ඉතින් ෆර්බ් ඇප්ලිකේෂන් එකට සල්ලි ගෙවලා රුපියල් ඩොලර් 14000 ගාණක් ඒ දවස්වල තිබුණේ. ඉතින් දිගට හරහාට ප්‍රොපර්ටිස් ගත්තා අපිත් සතුටින් මේ දේවල් කරලා දුන්නා ඒගොල්ලන්ට. නමුත් දැන් ගිය අවුරුද්දේ ජුලයි මාසේ වගේ වෙනකොට ෆර්බ් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් කරන එක නැවැත්තුවා. මේ වර්තමාන දැන් පොලින් හැන්සන් ඒ කියන්නේ තවදුරටත් ඒක සම්පූර්ණයෙන්ම නවත්තනවා කියලා. ඒ කියන්නේ ෆොරින් ඉස්ස කාලයක් තිබුණා මෙහි ගෙවල් විශේෂයෙන් චීන ජාතිකයෝ ඔක්ෂන්ස් කරන්නේ ඔන්ලයින්. එහෙම මේ ෆර්ම්ස් තිබුණා. මේ ඉඳන් ඔන්ලයින් ඔක්ෂන්ස් වලට ඒජන්ට්ව දාලා ඒජන්ට් ත්‍රූ ප්‍රොපර්ටි එක කරන ප්‍රොපර්ටි එක දකින්නෙත් නැහැ. ඒ වගේ තත්ත්වයක්. ඉතින් එතකොට දැන් පොලින් ඔතන ගන්න කාරණය තමයි එතන ගන්නේ යා ගොඩක් දුරට ඇත්තටම අර වගේ ෆාම් ලෑන්ඩ්ස්. මොකද යා කියන්නේ අපේ ඔස්ට්‍රේලියන් කල්චර් එක විනාශ වෙනවා. ෆාම් ලෑන්ඩ්ස් ෆාමින් කල්චර් එක තිබුණේ ඔස්ට්‍රේලියන්ස්ලා අතේ. ඒ ඔස්ට්‍රේලියන්ස්ලාගෙන් ඒ ෆාමින් කල්චර් එක අයින් වුණාම වෙන ජාතීන් අතරට ගියාම මේ ඔස්ට්‍රේලියාවේ තියෙන වැලියු සිස්ටම් එකට ඒක හානියක් වෙනවා කියන්නේ. ඉතින් ඒකේ දිගුවක් විදිහට තමයි යාවේ රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටිස් වලටත් අත තියන්න හදන්නේ. ඉතින් ඒව ඇවිල්ලා ජනප්‍රියවාදී මත උනත් යම්කිසි මේ ෂේක් වෙන මට්ටමේ කතන්දර. දැන් අර බුර්කා එක ගනත් කාලයක් තිස්සේ කියන් ආවද මේ ඊයේ පෙරේදත් ඉන්ටර්විව් එකදී පොලින්ගෙන් අහනවා මේ මතය ගැන ඔයා තාම මොකද කියලා කියනවා. ඔව් ඒක ගැන ඒ විදිහටම පෙනී හිටිනවා බුර්කා එක සාහනම් කරන්න ඕනේ. මොකද බුර්කා එක ආරක්ෂාවට තර්ජනයක් අනිත් එක මේ කල්චර් එකේ කොතනටවත් ඒක සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් එක පැත්තකින් බලලා මේ කතාවේ ඇත්තකුත් තියෙනවා. ඒ වගේම තමයි දැන් පොලින් හැන්සන්ගේ පක්ෂය මහා අමුතු පක්ෂයක්. දැන් පොලින් හැන්සන්ගේ පක්ෂයේ එක මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. ඒ මන්ත්‍රී මට යාගේ නම අතර මතක නැහැ මම ලියාගෙනත් ආවා.
මේ එයාගේ නම ඇවිල්ලා මේ ජේසන් වර්ගෝ රයිට් හ්ම්. ජේසන් වර්ගෝ මේ ළඟදී මේ ස්පීච් එකක් කරා අඬමින් මේ එයාගේ පාර්ට්නර් මැලේසියන් මේ මේල් පාර්ට්නර් හ්ම්. මේ ගේ කපල්ලා ඉතින් මැලේසියන් මුස්ලිම් එක්කෙනෙක් එයා. ඉතින් එයා මැලේසියාවේ ඉපදලා මුස්ලිම් බෞද්ධිසම වෙලා මෙහෙට ඇවිල්ලා මෙයාත් එක්ක මේ ජීවත් වෙනවා. ඒතර පොලින්ගෙන් එක ඇහුවා. හ්ම්. මෙයා ඔයාගේ දැන් මෙහෙම පෙනී හිටනකොට මෙන්න මේ වගේ එකක් උත්තර පොලින්ගෙන් ඒක ප්‍රශ්නයක් නැහැනේ. හ්ම්. ඉතින් ඒක ඇවිල්ලා ඒක ඒගොල්ලන්ගේ ජීවිතේ. එයාගේ පාර්ට්නර් මම හොඳින් දන්නවා. එයාගේ මේ ව්‍යාපාරයක් කරගෙන හොඳින් ජීවත් වෙන කෙනෙක්, කල්චර් එකට කරදරයක් කරන්නේ නැති කෙනෙක්. ඉතින් එහෙම තත්ත්වෙකුත් එතන කියන්නේ යම් බැලන්ස් වීමකුත් පෙන්වනවා. ඉතින් එහෙම තියෙනකොට සංකාර මේ දැන් මේ අර හිල් අස්සෙන් රින්ගගෙන විශාල වශයෙන් ෆ්ලඩ් ගේට් කරගෙන ඉන්න මයිග්‍රන්ට්ස්ලාට ලොකු ගෙබ්ලන්ට පොඩ්ඩක් අර නිකන් හෝල් බෑක් කරන තත්ත්වයක් තියෙනවා. තත්ත්වයක් තියෙනවා. පහුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 ඉක්මවා ගියා. ඒ කියන්නේ ඒක මේ අර අපි මේ අර ප්‍රොජෙක්ෂන් එකක් විදිහට පොපියුලේෂන් ප්‍රොජෙක්ෂන් එක තියෙනවා. මේ ප්‍රොජෙක්ෂන් එකේ කියනවා ඒගොල්ලෝ 28 දැන් පැන්න කියලා. 28 ඉක්මවා ගියා. ඒතකොට මේ 28 දී අපේ ෆොරින් බෝන් කියන කැටගරිය එකේ විදේශයේ වල ඉපදිච්ච ජනගහනය මිලියන 8.8ක් ඉන්නවා කියන එක තමයි ඇස්ටිමේන්තුව 2021 සංගණනය අනුව සහ ඒකට අනුකූල වෙන ඇස්ටිමේන්තුව එයින් වැඩි හරිය ඉන්නේ ඉන්දියානුවන් මිලියනකට ආසන්න ප්‍රමාණයක් එංගලන්තයේ ඉපදිච්ච කට්ටිය මිලියනයක් ඉන්නවා ඔන්න විදිහට ඉන්නේ. ඒතර ශ්‍රී ලංකාවේ ගියොත් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් ෆොරින් බෝන් කැටගරිය එකේ ඉන්නවා. ඒතර අපිත් ඔය අපි අර ඉස්සෙල්ලා කියපු දන්සල් කතාවටත් අදාළව සහ මේ පොලින් හැන්සන්ගේ කතාවටත් අදාළව කියන්නේ දෙකේම ඉතින් අපි මේ ෆොරින් බෝන් කමියුනිටියක් විදිහට ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් ඔක තමයි අපේ රෙප්‍රසන්ටේෂන් එක. එතකොට මේ හැම දෙයකම ඔය පොලින් හැන්සන්ලගේ නීති වෙනස් වීම ඒ සියල්ලම අපේ කමියුනිටිස් වලට බලපානවා. ඉතින් අපි දිගින් දිගට මේ ගැන කතා කරන්නේ ඒ නිසා. අද අපේ ප්‍රධාන මාතෘකාව විදිහට අපි අද තියාගත්තේ මේ ලංකාවේ මේ මුස්ලිම් නීතියේ සිද්ධ කතා බහ වෙමින් යන වෙනසක් සම්බන්ධයෙන්. ඒක ඇත්තට මේක ප්‍රස්තුත කාරණේ හැදෙන්නෙම ඔය අපි පහුගිය සති කීපෙම එක දිගට කතා කරපු බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් එල්ල වෙච්ච චෝදනාව. ඒක ඉතා පැහැදිලිව කියන එක චෝදනාවක් විතරයි තාම. ඒතර ඒ චෝදනාව සම්බන්ධයෙන් අපි කතා කළා. ඊට පස්සේ අපිට ආරංචි වුණා ඒ ස්වාමින් වහන්සේව ඒ අදාළ තනතුරු වලින් නිරපුවත් කියලා ඉවර වෙලා. ඒක ගැන අපි ස්තුතිවන්ත වෙනවා ඒ බෞද්ධ අධිකාරියට මහානායක හිමිවරුන්ට මේ වගේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඒක බෞද්ධ ආගම වෙනුවෙන් ගත්ත ඉතා විශේෂ තීරණයක් විතර අපි සලකුණු කරගෙන යනවා මේ කතාවේදී. මේ එහෙම රටේ නීතියට ගරු කරමින් චෝදනාවක් පමණක් තියෙන අවස්ථාවේ පවා ඒ තනතුරු වලින් తాවකාලික ඉවත් කළා ඒ නඩු කටයුත්තට අවශ්‍ය පසුබිම සකස් කරලා දීම සම්බන්ධයෙන්. දැන් ඒ අදාළ සිදුවීමේදී ඒ අනුරාධපුරයේ සිද්ධියට අදාළ සිදුවීමේදී දරුවට අවුරුදු 13ක් කියලා තමයි අපිට තොරතුරු සිද්ධිය වෙන අවස්ථාව වෙනකොට අවුරුදු 13ක්. ඒතර අපි දැන් සමාජයක් විදිහට ඉතා විශාල ලෙස ඒ අවුරුදු 13ක දරුවෙක්ට සිද්ධ වූ අසාධාරණයක් සම්බන්ධයෙන් කතා කරා. ලිංගික අතවරයක් සම්බන්ධයෙන් කතා කරා. දැන් ඒකේම දිගුවක් වශයෙන් තමයි ඒතර ඒ සිද්ධිය අපි කතා කළා. අපි සමාජයක් විදිහට ඒකට එක්ව විරෝධය පෑවා. ඒකට යම් බලධාරීන්ගෙත් සහාය හම්බුණා. ඔය අපි කිව්වා වගේ මහානායක හිමිවරුනුත් ඒ සම්බන්ධයෙන් ඒ සමාජයෙන් ආපු විරෝධයට ප්‍රතිචාරයක් දක්වුවා. ඒක ඇහුණා කියලා ඔවුන් පෙන්නුවා. ඉතින් ඒ සියල්ල නිකන් අපි සමාජයේ විදිහට ගත්තොත් ජයග්‍රාහී තැනකින් ඉවර කළා. දැන් ඒකේ දිගුවක් විදිහට හරි දැන් අපි මේ සමාජයේ එක්කහුව වෙලා මේ කරන වැඩවල යම් ප්‍රගතියක් තියනවා නේද කියන එක දැනෙනකොට තමයි මෙන්න මේ කාලයක් තිස්සේ ලංකාවේ කතා වෙමින් ආපු මුස්ලිම් විවාහ නීතිය කියන එක ආයිත් කරලියට එන්නේ. මේක ඉතිහාසය ගත්තොත් එහෙම මීට කලින් හිටපු මුස්ලිම් ඇමතිවරු දෙන්නෙක්ම මේක වෙනස් කිරීම සම්බන්ධයෙන් යම් සාධනීය දායකත්වයෙන් යොදලා තිනවා. ෆයිසල් මුස්තාෆා මහත්මයා මුලින්ම ඊට පස්සේ අධිකරණ අමාත්‍යවරයා විදිහට හිටපු අලි සබ්රි මහත්මයා ඔහු මේක කමිටුවක් පත් කරලා තිනවා පාර්ලිමේන්තුවේ. ඒතර මේකට ඉතිහාසයක් තියෙනවා. මේ ප්‍රස්තුත කාරණය ගත්තොත් එහෙම තිලංග එක මට වඩා ටෙක්නිකලි කියයි. නමුත් ඒ ප්‍රස්තුත කාරණය තමයි 1951 මුස්ලිම් විවාහ නීතිය ලංකාවේ රෝමලන්දේසි නීතියට තියෙන ඔය අපි එකට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන බයිලෝස් නැත්නම් අතිරේක නීති තුනක් තියෙනවා. ඒක තේසාවලාමි නීතිය, උඩරට නීතිය සහ මුස්ලිම් නීතිය කියන එක. ඒවා ඔක්කොම ඔය විවාහය, දේපළ බෙදියම් වගේ අපි ගිය සතියේ ඔක් ගැන සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරා. සම්බන්ධයෙන් අදාළ වෙන්නේ. එතකොට මේ මුස්ලිම් නීතියේ තියෙනවා අවුරුදු 12ට
වැඩි දරුවෙක් විවාහ කරගන්න අයිතිය තියෙනවා. අවුරුදු 12ට අඩු නම් ඒකත් අර පළාතේ ඒ මුස්ලිම් වාසිවරයාගේ. පූජකවරයාගේ අවසරය මත ඒගොල්ලන්ගේ මොකක් හරි උසාවි පද්ධතියක් තියෙනවා. ඒකකින් අවසර අරගෙන කරන්න පුළුවන් කියලා. දැන් ඒ සම්බන්ධයෙන් පහුගිය සතියේ තිබ්බ කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයන්ගෙන් ප්‍රශ්නකුත් අහනවා. ඒතර ඔහු ඒකට උත්තරයකුත් දෙනවා. ඔය අලි සබ්රි මහත්මයාගේ යටතේ පත් කරපු කොමිසමේ වාර්තාව වුන් අධ්‍යයනය කරනවා කියලා ඉවරලා. නමුත් ඒ ප්‍රශ්නේ අහන මාධ්‍යවේදියා ඉතා පැහැදිලිව කියනවා මේ වෙනකොට ලෝකේ ප්‍රධාන මුස්ලිම් රටවල් වන පාකිස්තානය, ඉන්දුනීසියාව අපිට සමීප අප රටක් ඉන්දුනීසියාව අපි සෑහෙන ට්‍රේඩ් පාර්ට්නර් කෙනෙක් විදිහට ලෝකේ විශාලම මුස්ලිම් ජනගහනය ඉන්න රට තමයි ඉන්දුනීසියාව. ඒතර ඉන්දුනීසියාව, බංග්ලාදේශය, පාකිස්තානය, ඊවන් සෞදි අරේබියා වගේ රටවල් වල පවා ප්‍රධාන මුස්ලිම් රටවල් වල පවා ওই විවාහ වීමේ වයස කෙනෙක් අවුරුදු 18ට ගෙනල්ලා තියෙනවා. ලංකාව තාමත් අවුරුදු 12 තියා ඉන්නවා. ඔක තමයි අපේ කතාවට අදාළ ප්‍රස්තුත කාරණේ, ප්‍රස්තුත කෑල්ල. දැන් අපි පොඩ්ඩක් ඒකේ ගැඹුරට ගියොත් එහෙම තිලංග. ඔය 1951 නීතිය සහ ඔබ මට පෞද්ගලිකව කිව්වා ඊට පස්සේ ඔය ලංකාවේ මේ රේප් සම්බන්ධයෙන් ආපු නීතියකදී අවුරුදු 16 කියන එකට අඩු අය සම්බන්ධයෙන් එක නිකන් රේප් ගණයට දාලා තියෙනවා. ඒතකොට ඒකෙත් ව්‍යතිරේකයක් කියලා තියෙනවා. ඒක මුස්ලිම් නීතියට අදාළ වෙන්නේ නෑ කියලා කිරලා. ඒ කියන්නේ මේ වගේ කියන්නේ නීතිය ඇතුලේ ප්‍රතිපාදන සලස්වලා තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මෙතන පොඩි දෙබිඩි බවක් තියෙනවා. එක පැත්තකින් අපි බෞද්ධ භික්ෂුවක් අතින් වෙන දෙයක් දැඩිව විවේචනය කරනවා. අනික් පැත්තට මුස්ලිම් වරයෙක්ට ඒ වගේ දෙයක් කරන්න නීතිමය අයිතියක් දීලා තියෙනවා. දැන් ඔය කියන සිද්ධියම මුස්ලිම් වරයෙක්ගේ අතින් දූෂණයක් නෙවෙයි. ඒක වරදවා වටහා ගන්න එපා. මම යහන්නේ දූෂණයක් ගැන නෙවෙයි. ඒක මුස්ලිම් කෙනෙක්ගේ අතින් වුණා දූෂණයම තමයි. නමුත් එතනදී පොඩි නීතියෙන් පොඩි පහසුකමක් සලසලා දීලා තියෙනවා. ඒ වගේ දෙයකට අවශ්‍ය නම් කරගන්න කියලා. කෙනෙක්ට අවශ්‍ය නැහැ ඔව් ඒ කියන්නේ මම කියන්නේ ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන් අර විවාහය කියන එක ඇතුළට දාලා ඒක. ඒ කියන්නේ දූෂණය නෙවෙයි සමා වෙන්න එක. මම මේ කියපේක වරදව වටහා ගන්න එපා. මම දූෂණය ගැන නෙවෙයි කිව්වේ. විවාහය කියන එක දාලා අවුරුදු 12ක දරුවෙක් වුණත් පාවිච්චි කිරීමේ පහසුකමක් තියෙනවා. කෙනෙක්ට ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඔව්. දැන් කිව්වා වගේ දැන් ලංකාවේ අසංක දැන් ඔය බයිලෝස් කීපයක්ම තියෙනවනේ. ඉතින් දැන් උතන ප්‍රධාන වශයෙන් දැන් කතිකාවට ඇවිල්ලා තින්නේ අර ඔය මේ අපි කතා කරා අනුරාධපුර ඒ ස්වාමීන් වහන්සේගේ සිද්ධියත් එක්ක ඔය කතිකාව ඉස්මතු වුණාන් පස්සේ ඔක යම් කිසි කාලයක් තිස්සේ අවුරුදු 5ක් 6ක් තිස්සේ කතා වෙන මේ ඔය ඩිස්කෝස් එක ප්‍රධාන වශයෙන් කියන්නේ අපි රටක් විදිහට නවීන ලෝකයට යන්න ඕන. අපි මේ ඉන්නේ බොහොම හනමිටි අනිවාර්යයෙන්ම. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඔය මේ මුස්ලිම් විවාහ දික්ඛාසාද පනත කියන එක ඒ බයිලෝ ඒ නීතිය 1951 සම්මත කරපු එක. ඉතින් 1951 කියලා කියන්නේ මම හිතන්නේ අපේ මේ මම හිතන්නේ පරම්පරා කීයක් පරණද. ඒක හනමිටි සහ පරණ බොහොම යල් පැන ගිය අවුට්ඩේටඩ් සහ මම හිතන්නේ ඒ කාලේ වෙනකොට ඒ වගේ දේවල් වලට අවශ්‍ය පසුබිමක් තියෙන්න ඇති. ලංකාව බහුවාර්ගික රටක්, නිදහස ලැබිච්ච අලුත. එතකොට ඒ මුස්ලිම් වරුන්ගේ යම් කල්චරල් දේවල් වලට රෙස්පෙක්ට් එකක් දෙන්න ඇති. ඒතර ඒ කාලේ ඒකට අවශ්‍යතාවයක් තියෙන්න ඇති. අර මං කියපු මාධ්‍යවේදියා කියපු කතාවෙත් එක්ක බොහෝ රටවල් 2000 වගේ කාලේ වෙනකොට ඒ සියල්ල වෙනස් කරගෙන තියෙනවා. දැන් අපි 2026ට වෙලා 26ට ඇවිල්ලා තමයි 1951 ගැන කතා කරනවා මේ වගේ කරන්න පුළුවන්ද කියලා විතරක් අහනවා. පුළුවන්ද? එතකොට ආණ්ඩුව කල්පනා කරනවා මේකට මහජන මතයක් තියෙනවද කියලා කල්පනා කරමින් ඉන්නවා. ඒ වගේම දැන් මම හොඳට මේ දැකපු දෙයක් තමයි නලින්ද ජයතිස්සගෙන් ඇමතිවරයාගෙන් ඇහුවාම මේකට මේ 3-2 බලයක් තියාගෙන ඇයි ඕගොල්ලෝ මේක කරන්නේ නැති කිව්වම ඔව් ව්‍යංගාර්ථයෙන් පෙන්නපු මතය තමයි 3-2 බලය කියන එකට වඩා ඒගොල්ලෝ කල්පනා කරන්නේ මහජන මතය. මොකද්ද මේකද? ඉතින් මොකක් හරි වෙලා දැන් කලින් ආණ්ඩුව වලට මහජන මතය තිබ්බා 3-2 බලය තිබුණා. දැන් මේ ආණ්ඩුවට 3-2 බලය තියෙනවා මහජන මතය තියෙනවද කියලා සලකලා බලමු. ඒක ඔක්කොම මන් දන්නේ ආණ්ඩුව කොච්චර දුරට බැලන්ස් කරන්න හදනවද කියලා. නමුත් මම හිතන්නේ ළඟ එතනදී නම් මම හිතන්නේ මේ සුළු ජාතික ප්‍රශ්න වලදී ආණ්ඩුව ටිකක් ඕනවට වඩා කෝෂස් නේ සැලකිලිමත් වෙනවා වැඩි දේවල් සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රධාන ඒ කියන්නේ මම එකෙන් කියන්නේ නැහැ මේ ප්‍රධාන මේ ජාතිය ප්‍රශ්න වලට එහෙම නැහැ කියන එක. නමුත් සුළු ජාතික ප්‍රශ්න වලදී ටිකක් අනවශ්‍ය විදිහේ සහ මම ආණ්ඩුවේ සංවේදී බවක් පෙන්නනවා. ආණ්ඩුවේ මම දකින එක දුර්වලකමක් තමයි ආණ්ඩුවේ හොඳ ගොඩක් තැන් තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් දේවල් වෙනස් කරගනිමින් යන්න උත්සාහ කරන ආණ්ඩුව. නමුත් මම දකින දෙයක් තමයි අර පොඩි නයිනස් එකක් තියෙනවා. පොඩි අර නිකන් මේ මොකක් හරි ගැටලුවක් ආපු ගමන් ඒගොල්ලෝ පැනික් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අර මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල
ඔය මේ වෙබ්සයිට් එකක් දාලා ඒ ප්‍රශ්නේ වෙච්ච වෙලේ ටක් බඩි ගාලා ඩොට් body.com නේ .net එක ආපු වෙලේ .net දඩ වලස් ගාලා මේ අර අපි සිංහලෙන් කියන වගේ පස්සට අඩි 10ක් පස්සට අරගෙන ඒක කල් දාගන්න. ඒක අතගෙන ඒ ප්‍රශ්නෙම ටක් ගාලා අයින් වුණා. ඒක හරි. නමුත් ඊට පස්සේ ආපු හැම ප්‍රශ්නකදීම වගේ සංවේදී ප්‍රශ්න හැම එකකදීම පොඩි නිකන් අර ක්‍රිකට් ක්‍රීඩාවේ කියනවා කියන ලීව් කරන බෝලේ නිකන් ලීව් කරලා දාන ගතියක් තියෙනවා. ඉතින් ඒක උංගු දේශපාලනික ක්‍රමෝපාය යටතේ ඒක සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපි අදාළ මාතෘකාවට ආවොත් එහෙම දැන් මුස්ලිම් එතකොට විවාහ දික්හා දික්කසාද පනත කියන එක 1951 අර අපි කතා කරා වගේ ඒකේ ඔය වැදගත්ම මේ වගන්තිය තමයි 22. ඔය 22 කියනවා පැහැදිලිවම අවුරුදු 12ට අවම වයස අවුරුදු 12ක් වයස ඇති ගෑනු ළමයෙක්ව කසාද විවාහ කර ගැනීමේ හැකියාව ඒ බයිලෝ එකේ ඒක තියනවාද අවුරුදු 12ක් වැඩිවියට පත් වූ ළමෙක් 12 වයස මෙහෙමයි. ඒක සංස්කෘතික කාරණයක් නේ අසංක. වැඩිවියට පත්වීම කෙනෙක්. දැන් අවුරුදු 12 ගැන නීතිය. අවුරුදු 12 නීතිය නමුත් දෙමව්පියෝ දන්නවා නම් දැන් ඕක අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය කාසිවරයා සහ පූජකවරයා සම්බන්ධ වෙනවමනේ ඔය වගේ කාරණයක් වෙනකොට. ඉතින් එතකොට ළමයා වැඩිවියටපත් වුණාට පස්සේ අවුරුදු 12 නම් කසාද බැඳීමේ හැකියාව විවාහපත් වීමේ හැකියාව තියෙනවා. මොකද වැඩිවියපත් නොවිච්ච ළමෙක්ව කසාද බඳිනවද නැද්ද කියන අපි සංස්කෘතික ප්‍රශ්නයක් නේ. ඉතින් එතකොට දැන් ඔතන තව එකක් තියෙනවා අවුරුදු 12ට අඩු ගෑනු ළමයි. විවාහපත් අන්න ඒ ප්‍රශ්නේ තමයි ඔයාගේ ප්‍රශ්නෙට වැදගත් වෙන්නේ. අවුරුදු 12ට අඩු ගෑනු ළමයෙක්ව කසාද බඳලා දීමේදී විවාහපත් කිරීමේදී ඒකට ඒ ප්‍රදේශයේ කාසි උසාවියේ කාසිවරයාගේ මේ කැමැත්ත නැත්තම් එයා අකමැති නම් ඒක කරන්න බෑ. ඒකට ඒක අනිත් පැත්ත මොකද්ද? ඔහු අනුමැතිය දුන්නොත් ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 12ට අඩු ගෑනු ළමෙක්ව කසාද බඳන්නත් ඒ අවුරුදු 5ක 6 ළමෙක් වුණත් ඒක බලපාන. කසාද බැඳීම ඒ කියන්නේ ගිවිසුමකට යටත් කර තැබීමේ හෝ හැකියාවක් තියෙනවා කියන එක අපි කියන්න පුළුවන්. මේ නීතිය අනුව අපිට දකින්නට පුළුවන්. ඉතින් ඔතන තියෙන කතන්දරේ අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ අසංක දැන් උදාහරණයක් ගත්තොත් එම අර කලින් කිව්වා වගේ දැන් අර මතු කරා වගේ දැන් 1998 දී ලංකාවේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ මේ පනත ඒක ස්ත්‍රී දූෂණය කියන එක සංශෝධනය කරනවා මේ අපරාධ නීති සංග්‍රහයේ සංශෝධනයක් යටතට. එතකොට ඒකේ කියන ප්‍රධාන කාරණයක් තමයි මේ කන්ස්ටිටියුෂනලි වයස ස්ථාපිත කරන අවුරුදු 16ක ගෑනුලා අවුරුදු 16 නම් 16 තමයි සෙක්ෂුවල් කන්සන්ට් එක දෙන්නේ. සෙක්ෂුවල් ඉන්ටර්කෝස් එකක් සිද්ධ කිරීමේදී අවුරුදු 16 තමයි නියමිත වයස. එයාට ලිංගික ක්‍රියාවලියකට යෙදීම සඳහා යම් අවබෝධයක් තියෙන අවම වයස අවුරුදු 16යි. එතකොට හිතන්නකෝ පාර්ට්නර්ස්ලා දෙන්නේ කපල් එකක් බෝයි ෆ්‍රෙන්ඩ්ට අවුරුදු 17යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ට අවුරුදු 15යි මාස 10යි හෝ මාස 11යි. ඉතින් එතනදී ලිංගික ක්‍රියාවලියක් සිද්ධ වුණොත් ඉන්ටර්කෝස් එකක් සිද්ධ වුණොත් ඒක පොලිසිය දක්වා ගියොත් ඉතින් එතන සෙක්ෂුවල් ඇසෝල්ට් එකක් එහෙම නැත්නම් රේප් එකක් වෙන්න පුළුවන්. නමුත් ඔය නීතිය සංශෝධනය පනත සංශෝධනය කිරීමේදී ඔගේ වියතිරේකයක් තියෙනවා. එක්සෙම්පෂන් එකක් තියෙනවා. ඒක තමයි දැන් අවුරුදු 16ක ළමයෙක්ව සෙක්ෂුවල් ඇක්ටිවිටි එකකට සෙක්ෂුවලි ඇක්ටිව් වෙන්න ඔය කියන විදිහට සෙක්ෂුවලි ඇක්ටිව් වෙන්න බෑනේ අවුරුදු 16ට අඩු ළමයෙක්. ඔව්. එතකොට ඔය නීතියම කියනවා මුස්ලිම් විවාහයට ඇතුළත් වෙලා ඉන්න අවුරුදු 16ට අඩු ළමයට මේක බලපාන්නේ නැහැ කියලා. එතකොට මට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි රටේ මූලික නීතියක් තියෙනවා. ඒකේ යටතේ අපරාධ නීතියක් තියෙනවා. ඒ අපරාධ නීතියට තව ස්ට්‍රින්ග් එකක් දානවා අර පැත්තට වියතිරේකයක් විදියට මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් එක්සෙම්පෂන් එකක් දානවා. එතකොට ඒක කොහොමද මෙතන සම්බන්ධ වෙන්නේ කියන එක. එතකොට සිංහල කියන්නේ මහා සමාජයේ ගෑනු ළමයෙක්ට තියෙන පිළිගැනීමම සහ අයිතිය සහ ආරක්ෂාව නීතියෙන් ලැබෙන ආරක්ෂාව. එතකොට මුස්ලිම් ගෑනු ළමයට ලැබෙන්නේ නැද්ද කියන නීති තර්කය නීති ප්‍රශ්නය අහන්න සිද්ධ වෙනවා. රයිට්. දැන් එතකොට දැන් උදාහරණයක් ගත්තොත් තවදුරටත් ඕකේ ගියොත් එහෙම දැන් හිතුවොත් එහෙම දැන් මේ ICESR ඒ කියන්නේ International Covenant of Economic and Cultural Rights කියන එක. ඒ වගේම එතකොට අනිත් UNESCO එකේ UN එකේ තියෙන සියලුම මේ මානව හිමිකම් ප්‍රඥප්ති සහ සියලු දේවල් වල කියන්නේ ආගම සහ මේ තමන්ගේ වර්ගය ආගම සහ සංස්කෘතිය සම්බන්ධයෙන්
කෙනෙක්ව කොන් කරන්න බෑ ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ යාට ඒ අවස්ථාව දෙන්න ඕනේ කියලා. නමුත් ඒ කොතනකවත් කියවෙන්නේ අදාළ රටේ අදාළ ජුරිස්ඩික්ෂන් එකේ අදාළ ස්ටේට් එකේ ජුරිස්ඩික්ෂන් එකට ඒ කියන්නේ ප්‍රධාන නීතිය ඒ අදාළ බයිලෝ එකට යටත් වෙන්නේ නැහැ. වෙන්න ඕනේ කියලා කතාවක් තර්කයක් නැහැ. ඒ කියන්නේ තියෙන පවතින නීතිය ප්‍රධාන නීතිය ඒ වගේම අපරාධ නීතිය යටතට තමයි මේ උපනීතීන් එහෙම නැත්නම් බයිලෝස් එන්න ඕනේ. නමුත් මේ මුස්ලිම් නීතිය සහ මේ මුස්ලිම් විවාහ අධිකසාද නීතිය මේ පනතත් එක්ක නිකන් අපි දිගට කල්පනා කරලා ලංකාවේ නීතිය සමටම පොදුයි කියවට මෙතන පොඩි ව්‍යතිරේකයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක්. ඒක තමයි අපි ඔය අර මීට කලින් ආණ්ඩුව අප වෙලාවේ එක රටක් එක නීතියක් කියන සංකල්පය මේ වෙලාවේ අනුර කුමාර ජනාධිපතිතුමා දිගටම කියන නීතියට උඩින් කවුරුත් නෑ කියන එක වගේ දේවල් ඇතුලේ වෙනස්ව නිර්වචනය වෙන දේවල් ඒ කියන්නේ අපිට නිකම් බැලු බැලමට හැමෝම කියන්නේ නෑ මේ ඔය බලයේ තියෙන කට්ටිය නීතියට උඩින් අරගොල්ලෝ නීතියට උඩින් මේගොල්ලෝ නීතියට උඩින් පූජකයෝ නීතියට උඩින් වගේ කතාත් සමගින් මෙන්න මේ වගේ නීතිය ඇතුළෙම පොදු නීතියට උඩින් සමහර දේවල් තියලා තියෙනවා. සමහර දේවල් තියෙනවා. ඒවා එළියට ආපු වෙලේ අපි ඒවා කතා කළ යුතුයි. අපි වගේ පොඩ්කාස්ටර්ස්ලා එහෙම නැත්නම් මේ සමාජ ක්‍රියාකාරීවෝ ඒවා කතා කරේ නැත්නම් ඒක ආයෙ යට යනවනේ අසංක. අනිවාර්යයෙන්. දැන් තව දෙයක් තමයි දැන් මම ඕක මෙතනට එන්න කලින් මම තව මගේ මේ හිට මිත්‍රයන්ට කතා කරාම මුස්ලිම් ජාතික මිත්‍රයන්ට සහ වෙනත් ජාති ඒ අදාළ කියන්නේ රෙලෙවන්ට් අයට කතා කරාම ඒගොල්ලෝ බොහෝ දෙනෙක් කැමති මේ දේවල් වෙනස් වෙනවට. සහ ඒගොල්ලොත් කියන්නේ මතයක් විදියට ඉදිරියවත් කරේ මේවා මේම තිබුණාට මේවා ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේ දැන් නැහැ. අනිවාර්යයෙන්. ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේ නැති දේවල් අපි නීති පොතේ තියාගන්න ඕනත් නැහැ. තියාගන්නේ මොකටද? ඉතින් අපි ඒ වගේ නීතියක් වෙනස් කරන්න පසුගාමී වෙන්නේ ඇයි? ඉතින් ඒක අපිට කෙලින්ම කරන්න පුළුවන්. ඒකට ජනතාවම දැන් මුස්ලිම් විවාහය වගේ දෙයක් ගැන කල්පනා කරන උපරිම වශයෙන් අපිට ආණ්ඩුවකට පුළුවන් ඒ ආගමික නායකයන් සහ සංස්කෘතික නායකයන් නියෝජිතයන් සමග හොඳ විද්වත් සංවාදයකට ගිහිල්ලා උන්ගේ උපදෙස් හරියට අරගෙන එතකොට ඒහා සම්බන්ධයෙන් කරන්න පුළුවන් වයිට් පේපර්ස් ඒ අවශ්‍ය දේවල් හරියට අරගෙන ඒ නීතිය වෙනස් කරන තැනට යන්න පුළුවන්. මොකද 1950 මං කියන්නේ අපරාධ නීතියක් වගේ එකක් පරණ අපරාධ නීතියක් අවුරුදු 1000 සමහර රටවල 1920 1918 එහෙම තියෙන රටවල් දෙනවා. නමුත් මේ වෙනකොට ඒවා තව මම දන්නේ 50 වාරයක් විතර සංශෝධනය කළා. සංශෝධනය කළා මේ 2000 මොඩර්න් වර්ල්ඩ් එකට ගැලපෙන විදිහට ඒක හදලා තියෙනවා. සංශෝධනය කරලා තියෙනවා. මං කියන්නේ අපි ඉස්සරහට යන්න මං කියන්නේ දැන් අපේ as a whole කියන්නේ සම්පූර්ණයෙන් දැන් සමස්තයක් විතර ගත්තොත් අපේ ලංකාවේ පෞල් නීතිය බලන්නකෝ. දික්කසාද නීතිය ලංකාවේ ඒක නියම් ලොකු ට්‍රෝමටයිස් ප්‍රොසෙස් එකක් ගන්න ලංකාවේ මේ ඩිවෝර්ස් එකකට යනවා කියන එක. දැන් මේ ඕස්ට්‍රේලියාවේ අපි ජීවත් වෙන ගමන්ද ඒකට කියන්නේ මේක වෙස්ටර්න් එහෙම කියලා. නමුත් අපි ඒ සබ්ජෙක්ට් එක අපි ප්‍රැක්ටිස් කරන නිසාම දන්නවා ප්‍රොපර්ටි කියන දේවල් හරියට බෙදාගෙන තියෙනවා නම් ඩිවෝර්ස් එක කියන එක බොහොම සිම්පල්. තමන්ට කැමති නම් තමන්ට ගැලපෙන්නේ නැත්නම් එතනින් මූව් ඔන් වෙන්න. කියන්නේ මේ රස්සාවකින් අපි බොහෝ දෙනෙක් දන්නවා බොහෝ දෙනෙක් කළත් තියෙනවා රස්සාව කරන කට්ටිය රස්සාවකට මාරු වෙනවා. ඒ වගේ ඒ කියන්නේ රස්සාවකට මාරු වෙනවා වගේ තරම් ලේසි පුළුවන්. ඉතින් විවාහයේ රස්සාවකින් අයින් වෙද්දි තමන්ගේ තියෙන වගකීම් ටික පවරලා මේවා කළා නෝටිස් දීලා පොඩි ප්‍රොසෙස් එකක් තියෙනවා. රස්සාවකින් අස්සෙන් මේ කියන්නේ හිතච්ච ගමන් අස්සෙන්න බෑනේ. මම කියන්නේ එහෙම පුළුවන් ඉතින් ආයි රස්සාවක් නොකර ඉන්න හිතාගෙන ඉන්නවා නම් එහෙටම ඉන්නත් නවතින්න පුළුවන්. නමුත් රස්සාවක් දිගටම කරන්න ඕනේ නම් ඒ රස්සාවකින් අස්සෙන ක්‍රමයක් තියෙනවා. ප්‍රොටෝකෝල් එකේ යන්න ඕනේ. ඒ ප්‍රොටෝකෝල් එකේ විදිහට තමයි එච්චර ලේසි. මම ඒ උදාහරණය ගෙනාවේ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව වගේ රටක අර ශ්‍රී වගේ ප්‍රොපර්ටි තමයි අමාරුම කෑල්ල. ඉතින් ඕක සෙටල් කරගත්තාම නැත්නම් ඒක ඒ ප්‍රොපර්ටි කෑල්ල නැත්නම් ඇත්තටම දරුවෝ ඉන්නවා නම් දරුවන්ගේ අයිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. ඒ කාරණා නැත්තම් යං කපල් එකක් නැහැ. ඉතින් Tamanට මේක කරගන්න. නමුත් අර මෙහෙ තියෙන ෆෝල්ට් බේස් සිස්ටම් එකක් නෙමෙයිනේ අසංක. වරද්දක් හොයන්නේ නැහැ නේද? ලංකාවේ මේ ඩිවෝර්ස් එකට යනවා කිව්වම දැන් මගේ මේ ලංකාවේ මිත්‍රෙක් මේ මොහොතේ මේ ඩිවෝර්ස් වෙනවා සහ මගේ හොඳම කිට්ටු මිත්‍රෙක්. ඉතින් එයා යන ට්‍රෝමටයිස් ප්‍රොසෙස් එක දැක්කහම ඉතින් හේතුවක් ඕනේ ඩිවෝර්ස් වෙනවා. එක්ක ද්වේෂ සහගත ලෙස අතහැර යාම අනාචාරය ඇසිරීම. හැබැයි ඔය මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට ෆයිසල් මුස්තෆා මහත්මයා මේක ගෙනලා තිබ්බ නේද? පහුගිය මාස 3කට වගේ කලින් පාර්ලිමේන්තුවට ගෙනලා තිබුණා. අපි ඒක කල්වත් කරා. මං කියන්නේ එතනට එනවා නම් අසංක මං කියන්නේ මේ ලෝකේ දැන 2026 තියෙන. ඉතින් 2026 වසරේ තව දුරටත් අර අපි අර දෙවියන්ගෙන් අර ඉස්සර ඉංග්‍රීසි නීතියනේ ඔක තිබුණේ.
එංගලන්තෙත් දැන් ඒක නෑ. හ්ම්. ඉංග්‍රීසි නීතිය කියනවා විවාහය කියන්නේ දෙවියන්ගෙන් ලැබෙන දෙයක්. ඉතින් දෙවියන්ට විරුද්ධ වෙනවා වගේ දෙයක් තමයි වින් වෙන එක. ඒකයි වෙන්නේ අපි හරි බය විවාහය කඩා ගන්න. ඉතින් ඒ නිසා දැන් ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයොත් ක්‍රිස්තියානි ජාතිකයොත් දැන් ඒක වෙනස් කරගෙන ඔවුන් දියුණුවෙන් ඉදිරියට යද්දි අපි තාම මේ අපි ගල් යුගයේ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ගල්යුගයේ ජීවත් අපි වෙන්න එතනින් එහාට අවශ්‍ය යන්න ඕන. නැහැ. අපි ගල්යුගයත් ඒරයකත් අතර හිර වෙලා ඉන්න එක තැනක. හරි එහෙනම් ඔය ටිකෙන් අපි අද වැඩේ නවත්තනවා. මේ නවත්තන කලින් කියන්න ඕනේ අර පහුගිය දවසක ලංකාවේ විදේශ ඇමතුමා විජිත හේරත් මහත්මයා ඕස්ට්‍රේලියාවේ සංචාරය කරා. මේ එතුමට කවුරු හරි නෙවෙයි අතර මේක මේ ඔස්ට්‍රේලියන් ජෙට් ස්ටාර් එකෙන් පැත්තෙන් දීපු ලණුවක් කියලා තමයි පේන්නේ. කවුරු හරි ලණුවක් දීලා තිනවා මේ පළවෙනි පාරට ඩිරෙක්ට් ෆ්ලයිට් සර්විස් එකක් ලබන මේ අවුරුද්දේ අගෝස්තු වලද කොහෙද පටන් ගන්නවා කියලා. ඉතින් මම දැක්ක මේ අපේ නාලිකාවත් ඔස්ලංකා එකත් නිවුස් එකක් දාලා තිබ්බා. අවුරුදු 9ක් වෙනවා දැන් පටන් අරන් ඩිරෙක්ට් සර්විස් එක. ඒ කියලා තිබුණේ අසංග ජෙට් ස්ටාර් එක පළවෙනි වතාවට යනවා කියන එක නෙවෙයි නැත්තම් පළවෙනි වතාවට ඩිරෙක්ට් සර්විස් එකක් ඩිරෙක්ට් සර්විස් එකක් වගේ තමයි මේ නිවුස් එක කියන්නේ. නමුත් ජෙට් ස්ටාර් එකත් දැන් නෑ පටන් ගන්නට දැන් තව ඔව් ජෙට් ස්ටාර් එක ටිකට් විකුණලා ඉවරයි දැන් හා ජෙට් ස්ටාර් ඊට කලිනුත් එකපාරක් ගියා. දැන් මම ගිය පාර ලංකාවට යනකොට මම ජෙට් ස්ටාර් එකේ ඔය මේ සිංගප්පූරු කොළඹ සෙක්ටර් එක ජෙට් ස්ටාර් එකේ ගියේ. ඒගොල්ලෝ අර ඒ කියන්නේ ඉන්ටර්කනෙක්ට් එක ෆ්ලයිට් එකක් විදිහට ගියේ නැහැ. නමුත් ලංකාවට සර්විස් එක මං හිතන්නේ මේ ඇමතිවරයාට දීපු තොරතුර හරි මේ එතුමා මං හිතන්නේ පටල ගන්න. එක්ක එතුමා පටල ගත්තා. ට්‍රිකි තැනක්නේ. ඔව්. නෑ මං කියන්නේ දැන් එහෙම ඇමතිවරයෙක්ගේ මොකද එතුමාගේ Facebook එකේ සටහන දාලා තිබ්බා. ඉතින් ලංකාවට මේ අවුරුදු මේ කියන්නේ පළවෙනි පාරට ලංකාව ඩිරෙක්ට් ෆ්ලයිට් එකකින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක මෙච්චර කල් යනවා. ඒතොර එතුමා සංචාරක ඇමතිතුමා විදේශ ඇමතිතුමා ඔව් අපි යන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ අපි ප්‍රොමෝට් කරන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක අපේ රටේ මේ ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් දවසට එකක් තියෙනවා. ෆ්ලයිට්ස් 9ක් තියෙනවා මම දන්න විදිහට සතියට. මේ සතියට ෆ්ලයිට් 9ක් තියෙනවා. සමහර දවස්වල දෙකක් විදිහට. ඒතකොට සිඩ්නි වලින් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කවුරු හරි ඒක දන්නේ නැති කෙනෙක් ඒක නිවුස් එක බිලීව් කරන්න නැහැ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක ඩිරෙක්ට් ෆ්ලයිට් ලංකාවට තියෙනවා. අවුරුදු 9ක් තිස්සේ තියෙනවා. සහ ඇමතිවරයා කිව්වේ මතෙන්ද දන්නෙත් නැහැ. නමුත් පැටලුණා නම් අපි වැරද්දා දන්න ඕනේ. මොකද ශ්‍රී ලංකන් එක මේ කොච්චර ලොකු සේවයක් කරනවද කියන එක අපි පාවිච්චි කරන නිසාම දන්නවා. ඉතින් ඒක බොහොම ලේසි. ඒ කියන්නේ විශේෂයෙන්ම හදිස්සියකට යන්න වෙච්ච ගමන් ටක් ගාලා මෙහෙන් නැග්ගා එහෙම දැස්සා. කීයක් ඉතුරුදනේ? ඔව්. ඒක සෑහෙන සේවයක් දෙනවා. ඒ සේවයත් ඔන්න මතක් කරගෙන අද වැඩේට සමුදෙනවා. ලබන සතිය හම්බෙමු. ස්තුතියි. 2 cents.